සුබ දවසක් වේවා අම්මලාට. අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ අවුරුදු 2කමාරක මගේ අත්දැකීම්. මගේ දෝනිගේ හැමට උන දේ මොකද්ද, පාවිච්චි කරේ මොනවද කියලා මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් මේ තියෙන බබා ඉපදුණු ගමන් මම එයාට පාවිච්චි කරන්න ගත්ත බොටල් එක. මම කලින් වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා එයාට ගත්තේ මොනවද කියලා. මේක made in greasy එක. මේක මිලිලීටර් 330ක් තියෙනවා. මට මතක හැටියට මේක මම එලිගන් ස්මෝකර්ස් ළඟින් ගත්තේ බබාගේ බඩු ගන්නකොට. ඉතින් ඒක ගත්තේ 2022. 2022 ගත්තට පස්සේ 2022 අගෝස්තු මාසේ දුව ඉපදුනේ. ඉතින් මම මාස 10ක් විතර බබාට මේක පාවිච්චි කරා. හැම කිසිම ගැටලුවක් ආවේ නැහැ. ඉතින් මේක ඒ කාලේ හැටියට රුපියල් 3000 ගාණක් උනේ මිලිලීටර් 300. ඉතින් හැමදාම දිනපතාම පාවිච්චි කරේ නැහැ. ප්‍රයිවට් ඒරියා වලට ඇරෙන්න බබා වොෂ් කරනකොට සතියට දෙපාරක් තුන්පාරක් තමයි මම දැනට උනත් බබාට බොඩි වොෂ්ද ෂැම්පූද හැමදේම පාවිච්චි කරන්නේ. ඉතින් මම මාස 9ක් 10ක් වෙනකම් මේක පාවිච්චි කරා. මේක ඉවර වුණාට පස්සේ මම ඕඩර් එක දැම්මා. මට ඒත් හම්බුනේ මේඩ් ඉන් ඉතලි බ්‍රෑන්ඩ් එක. ඉතින් මේක මාස 2ක් විතර පාවිච්චි කරනකොට බබාට හරියටම මාස 11 දී තමයි බබාගේ බෙල්ල වටේට දාඩිය බිබිලි දාන්න පටන් ගත්තේ. මොකද ඒ කාලේ වෙනකොට බබා එළියේ අතින් අල්ලගෙන ඇවිදිනවා. නිතරම එළියට යනවා. ගොඩාක් රස්නී රත්නපුරේ කියන්නේ අනේ නිසා ඒ දේශගුණික හේතුන් මත තමයි මගේ බබාගේ නම් ස්කින් එක වෙනස් වුනේ. දේශගුණ තත්ත්වය වගේම ඊළඟට මට වැරදුන දෙයක් තමයි බබාට මාස 6න් පස්සේ මම ෆෑන් එක පාවිච්චි කරා. ඉතින් මට හොමිඩිෆයි එකක් පාවිච්චි කරන්න බැරි වුණා. ඉතින් අම්මලා AC එක ෆෑන් එක පුංචි දරුවගේ කාමරයට පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් හොඳ හොමිඩිෆයි එකක් පාවිච්චි කරන්න. ඒකෙන් කාමරය තුල තෙතමනේ ආරක්ෂා වෙනවා. ඒ වගේම උණුසුම වැඩි වීම වැළැක්වෙනවා. සාමාන්‍යයෙන් උණුසුම තියෙනකොට වෛරස් ආසාදන පැතිරෙනවා. ඒ වගේම දරුවන්ගේ නහය හිර වෙනවා, ගතිය වගේ ඇති වෙනවා. රොයිනිනෝස් කියලා අපි කියන්නේ ඒ තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ හොමිඩිෆයි එකට අපි පාවිච්චි කරන්නේ ආශ්‍රිත ජලය, ඩිස්ටිල් වෝටර් කියන්නේ. ඉතින් ටැප් වතුර මේකට පාවිච්චි කරන්නේ නැහැ. ඒ ගැන ඔයාලට හොයලා බලන්න පුළුවන් Google එකේ වුණත්. ඊළඟ ගැටලුව තමයි ලංකාවේ අම්මලා ගොඩාක් දුරට බබාලා ඕවර් බාත් කරනවා. ඒ කියන්නේ සැර ඩිටර්ජන්ට් වර්ග දාලා නිතරම බබාලා සෝදනවා. මුල් කාලේ නම් පුංචි පැටව නිතරම මෙහෙම සබන් දාලා හොදන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හවසට බොඩි වොෂ් එකක් දානකොට ප්‍රයිවට් ඒරියා වොෂ් කරාම හොඳටම ඇති. ඉතින් බබාලා ඇවිදිනකොට, දන ගන්නකොට, කන බොනකොට ටිකක් බබාලා කෙලිටි වෙනවා. ඒ වගේම දුහවිලිත් එක්ක මඩ ඒවත් එක්ක ගනුදෙනු කරනකොට ඉතින් අපිට ෂැම්පූ සබන් දාලා හොදලා ගන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ අත්‍යවශ්‍ය වෙලාවට ඇරෙන්න නිතරම තුන් වේලම බබා චුට්ටක් අල්ලපු ගමන් මොන හරි දෙයක් අතට ගත්ත ගමන්ම සැර සබන් ෂැම්පූ දාලා බබා හොදන එක වහාම නතර කරන්න ඕන. තවත් විශේෂ දෙයක් තමයි අපේ අම්මලා දරුවට ආදරයට හොඳට හිරු එළිය තියෙන වෙලාවටත් උණුසුම් ජලය පාවිච්චි කරනවා. මේකත් නතර කර යුතු දෙයක්. ඉතින් අවුරුද්දයි මාස 2 වගේ වෙනකොට පුංචි පැටියාගේ දාඩිය බිබිලි හොඳටම වැඩි වුණා. ඉතින් මම බබාගේ PD හම්බුනාට පස්සේ මෙන්න මේ සෝප් එක මට පාවිච්චි කරන්න කිව්වේ. මේ සෝප් එකත් එක්ක අර ෂැම්පූ එකත් මම විඩෙන් විඩ පාවිච්චි කරා. මොකද විසි කරන්න බැහැනේ. ඉතින් මේ සෝප් එකට අඩු වුණා. අඩුනේ නැත්තේ නැහැ. අඩු වුණා. නමුත් නැවත එනවා ආය යනවා. ඒ වගේ තමයි. ලොකු රිසල්ට් එකක් තිබුණේ නැහැ. නමුත් හොඳයි. ඒත් මට මේ සෝප් එකටත් බබාගේ ස්කින් එක පොඩ්ඩක් ඩ්‍රයි වෙන ගතියක් දැනුණා. ඒක සෝප් එක නිසාද නැත්නම් හිරු එළියේ නිතරම ඉන්න නිසාද කියන එක මට තාම හිතා ගන්න බැහැ. ඉතින් කොහොම හරි මේ ග්ලයිසොප් සෝප් එකත් එක්ක බබාට අවුරුදු 2 වුණා. ඉතින් 2 වෙනකොටත් මෙන්න මේ තත්ත්වයේ තිබුණා. කලින් තරම් නැහැ. නමුත් තිබුණා දාඩිය බිබිලේ. ඉතින් මම ඊට පස්සේ තමයි ඊළඟ ඔප්ෂන් එක ගන්න ගියේ. මොකද මේවේ ප්‍රතිඵල ලොකුවට නැති නිසා බබාගේ හැම ක්ලියර් උනේ නැති නිසා. ඉතින් ඊළඟ ඔප්ෂන් එක නැවතත් බබා ඉපදුන ගමන් පාවිච්චි කරපු ඇවිනෝ ඩේලි වොෂ් ඇන් ෂැම්පූ එකට අනේක. ඉතින් මෙන්න මේ ඩී සොෆ්ට් එකත් මට ડોක්ටර් දුන්න එකක් බබාගේ ගහන්න. ඒකත් මට හරි ගියේ නෑ. ග්ලයිසොෆ්ට් එකයි ඩී සොෆ්ට් එකයි ડોක්ටර් දුන්නේ. දෙකම ලොකු ප්‍රයෝජනයක් තිබුණේ නැහැ. ඉතින් මේ ඩී සොෆ්ට් එක ගෑවට පස්සේ පොඩ්ඩක් ඒක අර ඇඟට දැනෙනවා වැඩි ග්‍රීසි ගතිය. ඉතින් ඒක පොඩ්ඩක් අපහසුයි ගාගෙන ඉන්නත්. ඉතින් මම බබාට අවුරුදු 2 දී ඕඩර් එක දැම්මා බොඩි වොෂ් එකයි
මෙන්න මේ එක්සීමා රේන්ජ් එකේ තියෙන බේබි මොයිස්චරයිසර් එක. ඇත්තටම මේක නම් නියමයි. පුංචි පැටියට දැන් අවුරුදු 2යි මාස 7ක් වෙනවා. පැටියාගේ දාඩිය බිබිලි ආයෙ මතුනේ නැහැ. මෙච්චර රස්නි දේශගුණයක හිටියා වුණත් ආයෙ මතුනේ නැහැ. දැන් මේක ඉවරයි. දැන් මම ඒකත් පාවිච්චි කරන එක නතර කරලා තියෙන්නේ. මේ මොයිස්චරයිසර් එක 5250ක් ඒ වගේම hair and body wash එක 5900ක් වගේ වුණා. ඉතින් මම මේ බොඩි ලෝෂන් එකත් නතර කරා. ඒකට හේතුව මේකේ කිසිම ගැටලුවක් නැහැ. ස්කින් එක පොඩ්ඩක් ඩාර්ක් වෙනවා. මට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මට ඕනේ ස්කින් එකේ ප්‍රොබ්ලම් එක සෝල්ව් කරගන්න. ඉතින් ඒක ගැටලුවක් නැහැ. ඉතින් පුංචි පැටියාගේ ස්කින් එකේ ප්‍රශ්නය විසඳුන නිසා මම මේක නතර කරේ. දැන් මම වෙන නිෂ්පාදනයක් ගන්න හිතාන ඉන්නේ. මම මේක ගාලා පාවිච්චි කරලා ප්‍රතිඵල අම්මලාට ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් මම මේ වීඩියෝ එක YouTube අප්ලෝඩ් කරන්න කලින් මගේ ඕඩර් එක ආවා. ඒ නිසා මම බබාට පාවිච්චි කරන්න පටන් ගන්න නිෂ්පාදනයත් අම්මලාට පෙන්නන්නම්. මේක රුපියල් 6000ක් වුණා. ග්‍රෑම් 227ක් තියෙනවා. මේක මේඩ් ඉන් කැනඩා. මම මේක පාවිච්චි කළා. මේක කොහොමද හොඳද කියලා අම්මලාට ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්.